ඔව් මේ දවස්වල ඔබ කෙනෙක්ව හොයනවා. කවුද ඒ කෙනා? ඔව් මේ දවස්වල ඔබේ හොයන කෙනා තමයි කේක්. මොකද මේ දවස්වල බර්ත්ඩේ එක ළඟයි නේද? බර්ත්ඩේ කේක් හදන්න කෙනෙක් හොයනවා. වෙඩින් කේක්ස් හැබැයි දැන් මේ දවස්වල ට්‍රෙන්ඩ් එක ගැන ඔබ හොයනවා නේද? වෙඩින් කේක්ස් වලට කප් කේක්ස් දෙනවද? එහෙම නැත්නම් වෙඩින් කේක්ස් හදලා දෙනවද? වියදම අධිකයිද? වියදම වැඩිද? මෙන්න මේ වගේ බොහෝ දේවල් ඔබේ හදවතට එනවා. ඉතින් මා ඉස්සරහින් තියෙන මේ කේක්ස්මයි. කේක්ස් මමත් හරිම ආසකයක් පැන් රසයි හැබැයි අපිට පැන් රස කන්නත් හොඳ නැහැ කියනවා. නමුත් අපි අත්‍යවශ්‍යම උත්සව අවස්ථාවලට අත්‍යවශ්‍යම දේ තමයි කේක්ස්. ඉතින් අපි ඒ හා සම්බන්ධව කතා කරනවා. මේ කතා කරන්න සාමාන්‍යයෙන් අපේ පුරුද්ද තමයි අපි සාමාන්‍යයෙන් මේ දේවල් කතා කරන්න අපි අපේ රටේ ඉන්නේ තමත් දක්ෂ අයව තමයි තෝරගන්නේ. මොකද ඒගොල්ලන්ගෙන් දැනුමක් ඔබට ලබා දෙන්න, ඒ වගේම තමයි හොඳ දේවල් ඔබට ලබා දෙන්න, උසස් ප්‍රමිතියෙන් උසස් දේවල් ලබා දෙන්න තමයි අපි නිතරම උත්සාහ කරන්නේ. ඒ නිසාම තමයි මම ඇයව හැව්වේතින් නිතරම ශියානි ලියනගේ අපිත් එක්ක කතා බහ කරන කෙනෙක්. අපේ ආදරණීය හිතවතියක්. ඉතින් ඇය පොඩ්ඩක් මෙච්චර දක්ෂතා තියෙද්දි මේ වගේ ලස්සන ස්ට්‍රක්චර්ස් හදද්දි අද ට්‍රෙන්ඩ් එකට ගැලපෙන කේක්ස් නිර්මාණය කරද්දි හැබැයි පොඩ්ඩක් ඉස්සරහට එන්නේ නැතුව නෑ ඕනේ මට ප්‍රසිද්ධියක් ඕනේ මම ඉතින් මට එන ඕඩර්ස් කරගෙන ඉන්නවයි කියනකොට මං කෝ නෑ එහෙම එපා. ඉන්න අපි වැඩසටහනක් කළා අපේ හිතවතුන්ට ඔබ ගැන කතා කරමු කියලා. ඉතින් ශ්‍රී කොහොමද? අද ඉන්නවා අයිබෝන්. ඔව් ඉතින් ඔන්න බෑ කිව්වට ඔන්න මම බලෙන් ඇදගෙන වාඩි කරගත්තා. හරිම ලස්සන කේක්ස් ටිකක් හදලා තියෙනවා. කප් කේක්ස් තියෙනවා, චා කේක්ස් තියෙනවා, ඒ වගේම තමයි ගැටෝස් තියෙනවා, ඒ වගේම මෙතන ස්ට්‍රක්චර් එකක් තියෙනවා. මේ පොඩි ප්‍රමාණයක්. ඉතින් ශ්‍රීගේ ගෙදර ගිහිල්ලා ශ්‍රීගේ ඇල්බම් එක බලුවාම ගොඩක් කේක්ස් වර්ග තියෙනවා. හැබැයි කේක්ස් කියන්නේත් කලාවක්. ශ්‍රීත් ඒ වගේ. ශ්‍රීත් කියන්නේ කලාවක්. මම ශ්‍රීව දකින්නේ හරිම ඉනසන්ට් හරිම අහිංසක එයාගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්න කාන්තාවක් විදියට. මගේ නම් ඊටමත් ළඟ ඉහෙලියක්. මම එයාට හරි ආදරේ. ඇයි ඒ? වැඩි කලබලයක් නෑ. හරි නිහඬයි. යාළුවෙක් විදියට හරි සමීපයි අපිට. අපි වගේ කලබල නැති නිසා. ශ්‍රී ඉතින් කොහොමද මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල මං ඉතින් ගොඩක් ගෙදර තමයි ඉන්නේ. දැන් බබාලා කවුරුත් නෑ. ඔක්කොම ඉන්නේ විදේශගත වෙලා. ඉතින් මට ගෙදර ලොකු වැඩකුත් නෑ. හරි පාළුයි. ඉතින් යාළුවොත් එක්ක තමයි ගොඩක් ඉතින් එන්ජොයි කරනවා. මගේ ෆැමිලි එකේ අය එක්ක අම්මා මගේ සිස්ටර්ස්ලා ඔක්කොම ඉන්නවා. ඉතින් ඒගොල්ලන් එක්ක ඉන්නවා. මේ එහෙම ඉතින් කාලය ගෙවනවා. ගොඩක් වෙලාවට ඉතින් උදේට යනවා, වෝක් එකක් යනවා. මේ ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් ඉතින් ස්ට්‍රෙචින්ග්ස් කරලා ඔය යාළුවෙක් එක්ක පොඩි චැට් එකක් දාලා ඉඳලා පොඩ්ඩක් එනවා. ඔහොම ඉතින් ගෙදර වැඩ ටික කරනවා. මේ පොඩි දේවල් ටික ෂේප් එකේ ඉන්නවා ඉතින්. ඔව් ඉතින් ශ්‍රී එහෙම තමයි හරි සරල ජීවිතයක් ගත කරන්නේ. ඔව් ශ්‍රී විවේක පාඩුවේ ඉන්නකොට කේක්ස් හදනවා කියලායි මට කිව්වේ. ඔව් ගොඩක් වෙලාවට ඉතින් මගේ යාළුවන්ගේ බර්ත්ඩේස් ෆැමිලි අයගේ ගොඩක් වෙලාවට ඉතින් කවුරු හරි මට ඕඩර් එකක් දුන්නොත් මම එහෙම මොනවද ඇඩ්වර්ටයිස් කරන්නේ එහෙම නෑ. මගේ පේජ් එකක් තියෙනවා ක්‍රේව් කේක්ස් කියලා. ඒ ඇරෙන්න මම මොනවද ඇඩ්වර්ටයිස් කරලා එහෙම මොනවද නැහැ. ඉතින් දන්න අය ගොඩක් වෙලාවට ඉතින් මට කියලා හදව ගන්නවා රසයි කියනවා. වෙඩින් ගොඩක් වෙලාවට මම ආසයි වෙඩින් කේක් ස්ට්‍රක්චර්ස් කරන්න. වෙඩින් කේක් ගෝල්ඩන් වෙඩින් කේක් එක ඉතින් ඒගොල්ලෝ කස්ටමර්ස්ලා ඉල්ලන විදිහට මම හොඳට කරලා දෙනවා. ඉතින් හැමෝම කියනවා මාර රසයි. එහෙම කියලා ඉතින් කොහොමද දන්නේ? ඔව් කොහොමද දන්නේ? ශ්‍රී ඔන්න ඒ ප්‍රශ්නය අහුවානේ කොහොමද දන්නේ? මම ඔව් දෙන්නම් උත්තරයක්. ඔව් මාව සර්ප්‍රයිස් කරා මේ ළඟදී. මට බර්ත්ඩේ කේක් එකක් හදලා. ඔය කොහොමද දන්නේ කියන එකට උත්තරේ මම දෙන්නම්. හරිම රසයි. හරිම රස කේක් එකක් හරි චාම් හරිම ලස්සන චාම් කේක් එකක් මට හදලා තිබුණා. ඇත්තට මමත් පුදුම වුණා. මාව සර්ප්‍රයිස් කරා මේ හරිම රසයි. හරිම රසයි ශ්‍රී. ඉතින් ශ්‍රී පොඩ්ඩක් අපි අතීතයට ගිහිල්ලා කතා කරමු. කොහොමද පුංචි කාලේ ගෙවුනේ ගම් පළාත පොඩ්ඩක් අපි කතා කරමු. මම මාතර දිස්ත්‍රික් ඉස්කෝලේ ගියේ මුලින්ම ගියේ දෙනිය සෙන්ට්‍රල් එකට. ඊට පස්සේ මම මාතර සුජාතකට ගියා. මගේ ෆැමිලි එකේ අපි සිස්ටර්ස්ලා අපි ඔක්කොම 7 දෙනෙක් ඉන්නවා. ඔක්කොම ගර්ල්ස්ලා. ඊට පස්සේ මගේ තාත්තා නෑ අම්මා ඉන්නවා.
ඉතින් මගේ ස්ටඩීස් මොකද මාතර සුජාතකේ පස්සේ මම ඊට පස්සේ මං 20 වගේ වෙද්දි මම කොළඹ ආවා. ඊට පස්සේ මම කම්පියුටර් කෝස් එකක් කරා ඒ කාලේ. කරලා එතකොට මට ඒක කරලා 1 month යන්නත් කලින් කරන අතරේ මට ඕපන් යුනිවර්සිටි එකේ ජොබ් එකක් හම්බ වුණා. ඊට පස්සේ ඒක කන්ටිනියු කරා ස්ටඩීස් කරන ගමන්. ඊට පස්සේ අතරේ මම O levels කරපු කාලෙම O levels ඉවර වෙලා චම්පා සේනානායක කියලා අපේ ඒ ගමේ එයාගෙන් මං කේක්ස් ඉගෙන ගන්න ගියා. එයාගෙන් තමයි මම මුලින්ම ඉගෙන ගත්තේ. එයා ගොඩක් හොඳට කියලා දුන්නා. චම්පාක්කා කියලා අපි කියන්නේ. එයාගෙන් තමයි මම මුලින්ම ඇත්තටම කේක්ස් හදන්නේ කොහොමද? ඇත්තටම එහෙම knowledge එකක් තිබෙන්නේ නැහැ. එයා මුලින්ම ඉගෙන ගත්තේ එයාගෙන් තමයි. ඊට පස්සේ මම work කරන අතරේ මම ඕපන් යුනිවර්සිටි ඉන්න කාලේ මම බයෝසයන්ස් ඩිග්‍රී එක කරා. ඊට පස්සේ එතනින් මම ආයි කොළඹ එතන අවුරුදු 5ක් 6ක් විතර ඕපන් යුනිවර්සිටි ඉඳලා කොළඹ එකට ගියා. කොළඹ එකේ මම මීඩියා යුනිට් එකේ හිටියේ. දැන් ওই මීඩියාස් වල ඉන්න ගොඩක් ඒ දවස්වල ස්ටුඩන්ට්ස්ලා හිටපු අය ගොඩක් ඉන්නවා. මට හරි සතුටුයි ඒගොල්ලන්ව දකින්නකොට. ඉතින් මේ ඇත්තට මේ කාලේ හරිම ඇත්තටම හරි සතුටුයි. සුන්දර කාලයක් මගේ සර් හිටියේ ප්‍රොෆෙසර් ජේ.බී. දිසානායක සර් හරිම හොඳයි. මතක් වෙනවා තාමත් ගොඩක් හොඳ අය මට ගොඩක් මුණ ගැහුණා එතකොට. ඇත්තටම හොඳ සුන්දර කාලයක් තිබ්බා. ළමයිත් එක්ක අර ළමයි අතර ඉන්නකොට අපිටත් ඇත්තටම හරි සතුටුයි. ඉතින් ඒ වගේ කාලයක් තිබ්බා. ඒ කාලේ ඉන්න ගමන් මම තව ඉගෙන ගත්තා. මම කොළඹ යුනිවර්සිටි එකේ කම්පියුටර් ඩිග්‍රී එක කරා. ඒක කරගෙන ගියා. ඊට පස්සේ කාලෙත් එක්ක මැරි කරාට පස්සේ ඉතින් බබාලා ඉන්නකොට පොඩ්ඩක් අමාරු වුණා මට කරගෙන යන්න. මොකද ඒගොල්ලන්ගේ වැඩත් එක්ක ඊට පස්සේ මම කාලෙකදී රිසයින් වුණා. රිසයින් වෙලා ඉන්න අතරේ මම ඊට පස්සේ ආයිම කේ ක්ලාස් එකකට මට හිතුණා මොන හරි කරන්න ඕන. මම ඒ අතරේ එක දේවල් හරියට කරා. මොනවාද ෆ්‍රී ස්කූල් කරා ඕපන් යුනිවර්සිටි එකේ. ඊට පස්සේ ඔන්ටර්ප්‍රෙනර්ෂිප් කරා. ඔහොම එක දේවල් ඉතින් ඒ අතර ඉන්න ගමන් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම කේක් කරා මහරගම ප්‍රියංගිකා මල්පෝරුගේ කියලා. එයාගෙන් තමයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. එයා හොඳ ක්ලාස් එකක් කරා. ඇත්තටම ගොඩක් හොඳයි. එයාගේ එක්සිබිෂන්ස් තිබ්බා. එහෙම එයාගෙන් ගොඩක් ඉගෙන ගත්තා මං. ඊට පස්සේ මම ඉඳලා හිටලා ඉතින් කරනවා. එහෙම බබාලගේ වැඩත් එක්ක කරන්න හරි අමාරු වුණා මට. ඒ වගේ දේවල් ටිකක් ඊට පස්සේ ඔහොම කාලෙත් එක්ක ඉතින් අතරින් පතර එහෙම ඉන්න ගමන් කරනවා. කාලයක් යද්දි මයත් එක්කදී දැන් මගේ බබාලා ඔක්කොම ලොකුයි. මට දුවලා දෙන්නයි පුතයි ඉන්නවා. ඉතින් ඒගොල්ලන් ලොකු වෙනවත් එක්කම ඊට පස්සේ මට හිතුණා මොන හරි කරන්න ඕන පොඩ්ඩක්. ඊට පස්සේ ළමයිගේ ස්ටඩීස් එක ඒගොල්ලන් තුන් දෙනාම පිටරට ගියා. දුවයි පුත් එක ලොකු දුවයි පුතයි ඕස්ට්‍රේලියාව වල අනිත් දුව ජර්මනි වල. ඒගොල්ලන්ගේ දැන් ගොඩක් ස්ටඩීස් ඉවරයි. ලොකු දුව නම් මැරීඩ්. ඔහොම ඉතින් කාලෙත් එක්ක ඒගොල්ලන් ගියාට පස්සේ මට හරි ඇත්තටම ලයිෆ් එක මාරම පාළුයි තනි එහෙම. ඉතින් හස්බන්ඩ්ත් එයාගේ බිස්නස් වැඩත් එක්ක එහෙම ඉන්නවා. ඉතින් මේ ඉන්නකොට මට හිතුනේ ඉතින් දැන් යාළුවන්ට මං ඉතින් කේක්ස් හදලා දෙනවා. ඒවා මේ ඉතින් කවුරුත් කියනවා ඔයා කරන්නකෝ කියලා. ඉතින් මට හිතුණා මට ඇත්තටම මේ ලංකාව හම්බ වුණාට පස්සේ තමයි මට හිතුනේ එයා තමයි කිව්වේ අපි කරමු කියලා. ඉතින් මේ මටත් ඉතින් හිතුණා දැන් නිකන් ඉන්න. එතකොට පාළුව හරියනවා නේ. අනිවාර්යයෙන්ම ඉතින් ශ්‍රීව මං එතනින් නවත්තනවා පොඩ්ඩක්. ඔව් අපි කේක් කලාව කියන්නේ හරි පුළුල් විෂයක් ශ්‍රී. කලාවත් එක්ක යන හොඳ ඇසක් තියෙන හොඳ තීක්ෂණ ඉවසීමක් තියෙන නේද? හොඳ පුළුල් සබ්ජෙක්ට් එකක් තමයි කේක් කලාව කියලා කියන්නේ මේ විෂය. මම දැක්කා ගොඩාක් වගේ ඇල්බම්ස් බැලුවාම විවිධ විසිතුරු කේක් වර්ග නිර්මාණය කරන ස්ට්‍රක්චර්ස් හරිම ලස්සනයි හරිම නීට් අද කාලයට ගැලපෙන විදිහට. කේක් කලාව කියන්නේ හරි පුළුල් විෂයක් නේ. දැන් මෙතන මේ දකිනවා මම සීනිමල් හදලා තියෙනවා. එතකොට කප් කේක්ස් තියෙනවා, ජා කේක්ස් තියෙනවා. එතකොට තවත් මේ වගේ ගැටෝස් තියලා තියෙනවා. දැන් හරි විවිධයිනේ. හරි ස්ට්‍රක්චර් එකට ගන්න. ඒ කියන්නේ හරි මිශ්‍රණය හදා ගන්න. කොයි විදිහටද ඔබ වෙහෙසෙන්නේ සහ
මට කියන්නකෝ කේක් යාළුවෝ කරගෙන ඉන්න අපට කොහොමද දැනෙන්නේ කියලා මේ දේ. ඇත්තටම මම ආසයි කේක්ස් හදන්න. ඒවා ඇත්තටම ලස්සනට කේක් එකක් හදලා ඒක ලස්සන බලන්න මං හරි ආසයි. ඉතින් මට ගොඩක් වෙලාවට කවුරු හරි කිව්වහම හදන්න කියලා ඒගොල්ලන් කැමති නැහැ. ඒගොල්ලන්ගේ කස්ටමයිස් කරන්න ඒක ඩිසයින් එක දෙනවා. ඩිසයින් එක දුන්නාම ඒක හදනවා. මට ඕන එකක් බලාගෙන හදන්න පුළුවන්. කවුරු හරි කිව්වා මේ විදිහට කරන්න මට මෙහෙම ඕනේ කිව්වහම මේ කලර්ස් ඕන දෙයක් මම නිකන් හිතලා කරනවා. නැත්නම් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන් ලස්සන එකක් හදලා දෙන්න කියලා. එතකොට එහෙම හදලා දෙනවා. නැත්නම් ඉතින් ඒගොල්ලන් කියන විදිහට හදනවා. ගොඩක්ම ඉතින් මං ආසයි වෙඩින් කේක් ස්ට්‍රක්චර්ස් වලට තමයි මං ගොඩක් ආසයි. ඉතින් එහෙම කරනවා. මම ප්‍රීමයිකේ බේකින් කෝස් එක. ඒක ප්‍රීමයිකේ මං ගියා. NVQ4 level කරා. ඒක ඉන්ටර්නැෂනල් වැලිඩ් සර්ටිෆිකට් එකක් තියෙනවා. එතෙන්දිත් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මේ අලුත් මෙතඩ්ස් එහෙම කරන විදිහ අර ඉස්සර වගේ දැන් වෙඩින් කේක් එක අපි හදනකොට ඉස්සර ගොඩක් ඒක සීසන් වෙන්න තියෙනවා 3 months වගේ එහෙම දැන් එහෙම නෑ අපිට 3 days වලින් හදන්න පුළුවන් එහෙම තියන්න ඕනේ අර golden wedding cake එක එහෙම එතකොට ඒකේ අර ලස්සන කලර් එක එනවා එහෙම ඒ වගේ ඉතින් මේ දැන් ගොඩක් අය ආස එහෙමනේ මේ golden wedding cake එක ඉතින් එහෙම හදනවා. ඉතින් කේක් මෙහෙමයි දැන් කේක්ස් වෙඩින් කේක්ස් වගේ කරන්න ගියාම ගොඩක් වෙලාවට දැන් හරි එක්ස්පෙන්සිව් වෙඩින් කේක් පීස් එකක් ගන්න ගියාම කෙනෙකුට සමහර අයට ටිකක් අමාරුයි. ඒ නිසා දැන් ගොඩක් අය ජා කේක්ස් හදනවා. ඊගාවට කප් කේක්ස් හදනවා. එක දේවල් එක මේ කුකීස් වගේ ඒවා ඒගොල්ලන් මේව කරනවා. මොනවාද තව එක තියෙනවනේ ඔය මොනවාද මේ ඒ වගේ ඉතින් එක දේවල් හදනවා. ඉතින් ඒ ඕන එකක් මට කරන්න පුළුවන්. එහෙම ඉතින් කරගෙන යනවා. ඔව් ඇත්තටම ඔස්ට්‍රේලියාවේ දැන් මේ සියලු දේ මම අහගෙන ඉන්නකොට මම බැලුවා මේ කප් කේක්ස් දිහා ජා කේක්ස් දිහා ඔයා වෙඩින් කේක් ගැනත් කතා කරා. and මේ ස්ට්‍රක්චර්ස් ගැන කතා කරා. දැන් මම දන්නවා වර්තමානයේ මේ දවස්වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන මේ වගේ හරිම සිම්පල් ස්ට්‍රක්චර්ස්. නේද? අපේ බ්‍රයිඩ්ස්ලා තෝරන්නේ මේ වගේ හරිම සිම්පල් ස්ට්‍රක්චර් එකක් තමයි තෝරගන්නේ. දැන් අර මේ දවස්වල ට්‍රෙන්ඩ් එක කියලා කොයි විදිහටද ඔයා ගලප ගන්න? ඒ කියන්නේ ඔයා හොයනවද මේවා සර්ච් කරනවද? තවත් ස්ටඩි කරනවද? මීඩියාස් වල මේ YouTube, Facebook ඒවයි මම ගොඩක් Instagram වල ගොඩක් යනවා. මම ඒවා ඉතින් ලංකාවේ වනේ පිටරට කරන ඒවා අලුත් ඩිසයින්ස් ඒවා. ඉතින් ඒවා ඉතින් ටග් ගාලා අල්ල ගන්න පුළුවන්. ඉතින් එහෙම සෙට් එකක් ටග් ගාලා මෙතඩ් එක ගොඩක් නිදහසේ කරන්න ඕන වෙන ඩිස්ටර්බන්ස් මොකුත් නැතුව කවුරුත් නැතුව මං ආසෙ එහෙම කරන්න තනියම ඉඳගෙන ඉතින් මොන හරි කල්පනා කර කරනකොට සින්දුවක් අහහා මං ඒකට ආසයි. කම්මැලි හිතෙන්නේ නැද්ද මේ වගේ දෙයක් කරනකොට? නෑ මට ආසයි කරනකොට ආසයි මං. ඔව් ඔන්න මං ඊළඟ කාරණාව තමයි මේ දවස්වල මං කිව්වේ අර වෙඩින් කේක්ස්ම පස්සේ යන්නේ නෑ. අර දැන් වෙඩින් කේක්ස් කියලා අපි දන්නවා කජු දාලා ග්‍රේප්ස් දාලා ගොඩාක් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා නේ වෙඩින් කේක් එක. අනිත් මේ දවස්වල හරි ගණන් නේද වෙඩින් කේක් එක? ඉන්ග්‍රීඩියන්ට්ස් හරිම එක්ස්පෙන්සිව්. ඒක තමයි. ඒවත් එක්ක ඉතින් ගොඩක් සමහර අය දැන් ඉතින් පුළුවන් අය කරනවා බැරි අමාරු අයත් ඉන්නවනේ නේද? ඒගොල්ලන් ඉතින් ওই ජා කේක්ස්, බ්‍රවුනීස් ඔය කප් කේක්ස් ඒ වගේ එක අයිටම්ස් වලට ඉතින් කැමති අය ඉන්නවා. දැන් බ්‍රවුනි එකක් සහ කප් කේක් එකක් හදලා දුන්නොත් දැන් වෙඩින් එකේ එන සමාජිකයෙක් අපි හිතමු 200ක් 300ක් කියලා. දැන් ඔයා හිතන විදිහට ශ්‍රී ඒක ලබදායිද වෙඩින් කේක්ස් කෑල්ලක් දෙනවට වැඩි එන ගෙස් කෙනෙකුට? ඔව්. කියන්නේ ලොකු කොස්ට් එකක් යනවා මේ වෙඩින් කේක්ස් වලට. මේවට ඉතින් ඉච්චර හිම පොඩි මේකක් තමයි යන්නේ ඉතින්. දැන් ඔය ස්ට්‍රක්චර්ස් වලටත් ලොකු වේදමක් දරනවානේ. එතකොට ඒ ඩිසයින් එක අනුවද ඒකේ මිල තීරණය වෙන්නේ? වෙලාවට එහෙමයි. ගොඩක් අය මොකද ඒකේ මිල කියන්නේ වියදමට වැඩිය ගොඩක් මහන්සි වෙන්නේ. ස්ට්‍රක්චර් එකක් කරනකොට ගොඩ වෙලා යනවා කරන්න. දැන් අපි ගොඩක් වෙලාවට ස්ට්‍රක්චර් එකක් කරනකොට ෆොන්ඩන්ට් කවර් කරලා එහෙම ඒ විදිහටනේ යන්නේ. එතකොට ඒවට ගොඩක් ටයිම් වේස්ට් වෙනවා. ටයර්ඩ් එහෙම තියනවා. වියදමත් යනවා. වියදමටත් වැඩිය ෆ්ලවර්ස් හදන්න ඕනේ මේවා මහන්සි වෙන්න ඕන. දැන් හැබැයි ගොඩාක් ෆ්ලවර්ස් හදන්න නැහැ. ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් තමයි ගොඩක් අය යූස් කරන්නේ දැන්. එහෙම තියෙන ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් नु ටිකක් එක්ස්පෙන්සිව් නේ. එහෙම සමහරක් වෙලාවට මම දක්න දෙයක් තමයි ශ්‍රී දැන් පිටරට ඉන්න අය හරියට මේ දවස්වල ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා තමන්ගේ අම්මා තාත්තට බර්ත්ඩේ කේක්ස් ලංකාවේ කෙනෙක්ගෙන් ඕඩර් කරලා ගෙවල් වලට යවනවා සර්ප්‍රයිස් කරනවා ගර්ල්ෆ්‍රෙන්ඩ්ට බොයිෆ්‍රෙන්ඩ්ට හස්බන්ඩ්ට වයිෆ්ට මේ විදියට
දැන් අර බලාගෙන අපේ හිතවතුන් හිතුවත මට පුළුවන්ද ශ්‍රීගෙන් කේක් එකක් මගේ ගෙදරට යවන්න. පුළුවන්ද ඇත්තට? ඔව් පුළුවන්. සමහර අය ඕඩර් කරනවා මෙහෙම පුළුවන්ද කියලා. ඒකත් එක්ක තව මොන හරි gift items මොන හරි. ඉතින් ඒ කියන්නේ කේක් එකත් එක්ක අපිටම කියනවා ඒගොල්ලන් ඒ පේරන්ට්ස්ලාට හරි ඒගොල්ලන්ගේ ෆැමිලි කාට හරි වෙනවා නම් ඒ gift මොන හරි ඒගොල්ලන් මේවට ෆ්ලවර් බන්ච් එකක්. ෆ්ලවර් බන්ච් එකක් තව මොන හරි gift එකක් එහෙම මොන හරි ඒකත් පුළුවන්ද මේකත් එක්ක මේක කරන්න. ඔව්. ඒ වගේ ගොඩක් වෙලාවට කරනවා ඒවා. ඔව් ඒ කියන්නේ ශ්‍රී ආඩර් පුළුවන් ක්‍රේව් කේක්ස් ඔයාගේ මේ පේජ් එක හරහා එහෙම දේවල් කරන්නත් පුළුවන් නේද? දැන් කෙනෙක් හිතුවොත් එහෙම ඔයාට හරි දැන් අපි හිතනවා පැය 24න් එහෙමත් නැත්නම් දවසකින් දෙකකින් ඉක්මනින් බර්ත්ඩේ කේක් එකක් වෙඩින් කේක්ස් වලට ඕඩර් එකක් හමුනොත් බාර ගන්නවද? වෙඩින් කේක්ස් නම් චුටක් ටයිම් ඕන මොකද ඒවා රැප් කරන්න ඕන ගොඩක් තියෙනවනේ ඒකේ වැඩ ගොඩක් කරන්න තියෙනවනේ කොහොමත් within 1 week වගේ පුළුවන් වෙඩින් කේක්ස් පොඩි quantity එකක් නම් ඉතින් 100 වගේ නම් 3 days වලින් පුළුවන් ටිකක් ලොකු quantity එකක් යනවා නම් 1 week වත් ඕනේ ඔව් ඔන්න දැන් හොඳ විශ්වාසයක් දුන්නා ශ්‍රී ඔයගලන්ට ඕනෑම කේක් එකක් within 1 week වගේ කරලා දෙන්න පුළුවන්. ඉතින් කප් කේක්ස් birthday cakes wedding cakes ඕගලන්ට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් නේද? ඉතින් මේ සියලු දේ කතා කරගන්න පුළුවන් ඕගලන්ට ක්‍රේව් කේක්ස් පේජ් එක කරහා. ඒ වගේම තමයි මම දුරකථන අංකය ශ්‍රීගේ සඳහන් කරන්න 073 43 0280. නැවතත් මම සඳහන් කරන්න 073 43 0280 තමයි ශ්‍රීගේ දුරකථන අංකය. මේ ශ්‍රී දැන් අපිට කියන්නකෝ මට ඇත්තටම මේ මතක් වෙච්ච කාරණාවක් දැන් ඉස්සර කාලේ නම් අපි දන්නවා වෙඩින් කේක් එකක් රැප් කරන්නේ බ්‍රයිඩ්මේඩ්ස්ගේ කලර්ස් අනුවනේ. අත ඉස්සර කාලේ දැන් ඔයගේ පුංචි දේවල් තිබුණා බොක්ස් වල දාලා දෙනවා රැප් කරනවා. දැන් අද කාලේ වෙනකොට වෙඩින් කේක් එක ජායකට ගිහිල්ලා තියෙනවා නේද? ජායක තමයි මේ දවස්වල ගොඩක් වෙලාවට දෙන්නේ. එහෙමත් නැත්නම් මම දකිනවා වෙඩින් කේක් එකක් දෙන පොඩි ප්ලාන්ට් එකක් පොඩි පැලයක් දෙනවා. ප්ලාන්ට්ස් දෙනවා. එතකොට මෙන්න මේ වගේ මේ ශ්‍රී හදලා තියනා වගේ කප් කේක්ස් දෙනවා. වෙඩින් එකකට මේ වගේ කේක්ස් දීම එහෙමත් නැත්නම් ස්ට්‍රක්චර් එකකින් කේක් කෑල්ලක් කපන එක මේ කලාවක් විදිහට අත්‍යවශ්‍ය දෙයක්ද කොයි විදිහටද ශ්‍රී ඒක දකින්නේ? වෙඩින් එකක් කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ ස්පෙෂල් ඩේ එකක්නේ. ඉතින් ඕන කෙනෙක් කැමති පොඩක් ඒක නේද ස්පෙෂල් මොන හරි පොඩි මේ වගේ දෙයක් දීලා තව කෙනෙක්ගේ හිත සතුට වෙනවනේ. සාමාන්‍ය ඉස්සර ඉඳලා එන දෙයක්නේ වෙඩින් කේක් කියන එක. වෙඩින් කිව්වොත් වෙඩින් කේක් නේ. දැන් මගේ ලොකු දුවගේ වෙඩින් එකටත් එයා කිව්වා අම්මි එපා කේක්ස් එපා මොනවත් එපා. එයාගේ වෙඩින් ගත්තේ හේ ඕස්ට්‍රේලියාව වල ගත්තේ. එතකොට අම්මි කේක් හදන්න එපා කිව්වා. ඒ වුණාට මම හිතුවා මම කේක් හදනවා. මෙයා එපා කියද්දිත් මම මෙහෙන් හදාගෙන ගියා. එයා කිව්වා අම්මි වෙන මොන හරි අපි වෙන කැන්ඩල් එකක් ඒ වගේ මොන හරි දෙනවා. දෙන්න තමයි රෙඩ් මේව කරන්නේ. අම්මි මහන්සි වෙන්න එපා. ඒ වුණාට මට හිතුණා මම හදන්න ඕන කියලා මම හැදුවා. කේක් සරන් ඕස්ට්‍රේලියාව ගියා. මම ගිහලා ස්ට්‍රක්චර් එකක් කරා යාගේ. ඔව් එයාගේ ස්ට්‍රක්චර් එක කරා මේ ඉතින් ලස්සනට කරා කවුරුත් හැපි වුණා ඒක ලස්සනයි කියලා. ඔව් ඇත්තටම ශ්‍රේයානි ඒක තමයි මං හිතන්නේ අර කෙනෙක්ගේ සතුට නේද? මානසික සුවය. දැන් ඒ වගේ තැනකට මට ශ්‍රීගේ උත්තරේ ගන්න ඕනේ වුණා. අපි හිතනවා කෙනෙක් ඔබ වුණත් හිතන්න පුළුවන් වෙඩින් එකකදී වෙඩින් කේක්ස් වලට ඇයි වියදම් කරන්නේ? නේද? එහෙමත් නැත්නම් මේ වෙඩින් කේක්ස් වලින් බැහැර වෙලා මේ වගේ කප් කේක් එකක් හදන්න, ජා කේක් එකක් හදන්න මුදලක් යනවා. ඇයි වේදම් කරන්නේ නැහැ. අර ශ්‍රී කියනා වගේ කෙනෙක්ගේ හිත සතුටු වෙන දවස, ජීවිතේ එන පළවෙනි මේ හොඳම ලස්සනම දවසේදී තමන්ගේ වෙඩින් එකේදී කෙනෙක්ට මතක හිටින්න කේක් එකක් දුන්නොත් මේ වගේ දෙයක් ඒගොල්ලන්ට දුන්නොත් තමන්ගේ හිතෙනුත් සතුට වෙනවා. ඒ සතුට භුක්ති විඳින්න හැකියාව තියෙනවා. ශ්‍රී දැන් බර්ත්ඩේ කේක්ස් ගැන කතා කරන්න ඕනේ. දැන් කෙනෙක් ඔබගෙන් එල්ලීමක් කරොත් මගේ බර්ත්ඩේ එකට මෙන්න මේ ආකාරයෙන් කේක් එකක් හදන්න ඕනේ කියලා කස්ටමයිස් කරන්න ඕනෑම ඔවුන් දෙන දෙයක් ඔබට පුළුවන්. ඔව්. කරන්න පුළුවන්. ඔව්. ඒ අභියෝගය බාර ගන්න කැමතියි. ඔව්. ඉතින් ඔබ මේ දවස්වල වෙඩින් එකට ලෑස්ති වෙනවා අපේ. එහෙමත් නැත්නම් මේ දවස්වල බර්ත්ඩේ එක ගන්න ප්ලෑන් කරනවා නේ.
එහෙමනම් අපි ශ්‍රීගෙන් අහමු අවසාන වශයෙන් කොයි විදිහටද අපි කේක් එක තෝරගන්න ඕනේ. මොකද කේක් එකක් තෝරගන්නවා කියන්නේ මුළු බර්ත්ඩේ එකම වෙඩින් එකටම. මොකද ඒකේ පොඩ්ඩක් මික්ෂේක වෙනස් වෙනවා කියන්නේ රස අමිහිරි වෙනවා කියන්නේ මිහිරි රස අමිහිරි වෙනවා කියන්නේ ඇත්තටම ඒක ප්‍රශ්නයක්. ලස්සනට කේක් එක මෙහෙම පේනවා ශ්‍රී. හැබැයි ඇතුලෙන් අපි කේක් එක කට් කරලා කනකොට තමයි ඒකේ තේරෙන්නේ කේක් එක රස නැහැ කියලා. ඉතින් මේ කාරණාවත් අවසාන වශයෙන් අපි පැහැදිලි කරමු. ඇත්තටම කේක් එකක් හදනකොට අපි ඒකේ ඇත්තටම ලස්සන ඕන කේක් එකේ ඊගාවට ඒකේ රස බලනවා. ඒ දෙක තමයි මේන්ම. එතකොට අපි හැමතිස්සෙම කේක් මොන බර්ත්ඩේද වෙඩින්ද මොන කේක් එක වුණත් හරි ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්න ඕන. හොඳ මේවා සමහර ගොඩක් තැන්වල තියෙනවා පරණ වෙච්ච ඒවා තියෙනවා. ඊගාවට එච්චර හොඳ ක්වොලිටි එක එච්චර හොඳ නැති ඒවා තියෙනවා. ඒ වගේ එක තියෙනවා. මම නම් ගොඩක් වෙලාවට බලලා හරි තැනින් හොඳම එක එක්ස්පයර් ඩේට්ස් බලලා එහෙම තමයි හදන්නේ. මොකද සමහර ඒවා අපි එච්චර බලන්නේ නැතුව ගන්න බලනකොට ගෙදර ගෙනහලා එක්ස්පයර් ඩේට් ගිහිල්ලා. එතකොට ඒ වගේ එකකින් හැදුවාම අපිට කන දෙයක් නේ. එතකොට අපිට අර හිතට ලොකු මේ එකක් එනවා අම්මෝ මම මේක සල්ලි දීලා ගෙනල්ලා දැන් මේකෙන් හදලා කාට හරි මොන හරි වුණොත් ඒක හොඳ නෑනේ නේද? එහෙම වෙන්න බෑනේ. එහෙම ඒ නිසා හැමතිස්සෙම ඒවා ගැන සැලකිලිමත් වෙනවා. දාන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන හැමතිස්සෙම මේක ගැන හොඳටම මම හිතනවා. ඊට පස්සේ ඒක ලස්සනට හදා හැමතිස්සෙම බලනවා පුළුවන් තරම් ලස්සනට හදලා ඒක මොකද කෙනෙක්ගේ බලනකොට මේගොල්ලන්ගේ ප්‍රිය වෙන විදිහට ලස්සනට හදන්න ඕන කියලා තමයි මම හැමතිස්සෙම හිතන්නේ. ඉතින් ඒගොල්ලන් ඉල්ලන විදිහටම මට ගොඩක් අය මට ඩිසයින් එකක් දුන්නාම ඒගොල්ලන් කියනවා අනේ ඔයා කියපු විදිහටම හදලා තියෙන මට හරි සතුටුයි ඒක. ඒ විදිහටම කරලා තියෙනවා කියලා එහෙම කියනකොට ඇත්තටම හරි හිතට ලොකු සතුටක් එනවා. ඉතින් මම ගොඩක් ওই බබාලගේ බර්ත්ඩේ කේක්ස් වලට එක කැරක්ටර්ස් ගොඩක් හදනවනේ. ඉතින් ඒවා කැරක්ටර්ස් දාලා ඒවා කරනකොට ටිකක් ඉතින් ටයිම් වේස්ට් වෙනවා. එතකොට ඒවා පොඩක් ඒ කේක්ස් පොඩක් එක්ස්පෙන්සිව්. දැන් නිකන් මේ වගේ නෝමල් කේක් එකක් හදනකොට වැඩිය කැරක්ටර්ස් දාලා හදන්න ගියාම එහෙම එක යනවනේ. ඉතින් ඔය කේක් ඒ වගේ ඒවාගේදී පොඩක් එක්ස්පෙන්සිව්. ඉතින් ඒ වගේ ඉතින් ඉල්ලන ඕන එකක් කරලා දෙන්න පුළුවන් ඉතින්. ශ්‍රී කිව්වේ ක්‍රේව් කේක්ස් අධිපතිනිය කිව්වේ ඇත්තම ඕනම කේක් එකක් ඉල්ලන්න මම කරලා දෙනවා. ලස්සනට රසට ඒ වගේම කලාත්මකව ලස්සන කලර්ස් වලින් මම කළා දෙනවා කියලා. මම ශ්‍රීගේ දුරකථන අංකය නැවතත් ඔබට කියනවා 0773 මේ දුරකථන අංකයට කතා කරන්න. ඔබ විදේශගත වෙලා ඉන්නවා නම් ඔබට පුළුවන් ලංකාවේ ඕනෑම කෙනෙකුට ඔයාගේ යාළුවන්ට යෙහෙලියන්ට නෑදෑ හිතවතුන්ට බර්ත්ඩේ කේක්ස් ගෙදරටම අරින්න ශ්‍රීට කතා කරලා ඒ විතරක් නෙමෙයි ඔයාගේ වෙඩින් එකට ඔයාගේ ෆන්ක්ෂන් එකට අනිවාර්යෙන් ශ්‍රීට කතා කරලා අනුම් කරන්න ඔබගේ කේක් එක අනිවාර්යෙන් ගෙදරටම ශ්‍රී ඒවාවේ ඒ විශ්වාසය සහ ඒ ප්‍රමිතිභාවයෙන් යුතුව ප්‍රමිතිමත් ගුණාත්මක උසස් කේක් නිර්මාණය කරන්නට ශ්‍රීට හැකියාව තියෙනවා නේද ශ්‍රී? ඉතින් ශ්‍රී බොහොම ස්තුතියි ඔයාට. ඇත්තටම මට ඔයා ලොකු පබ්ලිසිටි එකක් දුන්නේ. මම ඇත්තටම මම ගෙදර ඉතින් ඇත්තට ලොකුවට කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මට හිතුණා දැන් මම ගොඩක් වෙලාවට මට පාළුව තනකම යන්නත් ටයිම් එක තියෙනවනේ කරන්න. ඔය ඉස්සර වගේ මට ලොකුවට ළමයින්ගේ වැඩ ගෙදර වැඩ නැති නිසා ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මාව මේකට ඔයා මොටිවේට් කරාට. Thank you so much. Okay ශ්‍රී නැවතත් thank you. එවනම් ඔබට ප්‍රාර්ථනා කරනවා සෝදායි දවසක් වේවා කියලා. මොකද අපි බොහෝ දේවල් කතා කරා ඕන කේක් සම්බන්ධයෙන්. තවත් දවසක තවත් ලස්සන වැඩකින් අනිවාර්යයෙන්ම ඔබ මුණ ගැහෙනවා. ඉතින් ඔබ අපිට කමෙන්ට්ස් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, තවත් මොන වගේ වැඩසටහන් ඔබ වෙත ගෙන එන්නට ඕනේ කියලා අපිට කියන්න. එහෙමත් නැත්නම් ඔබ ස්වයං රැකියාවක් කරනවා නම්, එහෙමත් නැත්නම් ඔබට ඕන ඔබගේ ව්‍යාපාර කටයුතු අපිත් එක්ක කතා කරලා අපේ ප්‍රේක්ෂකීන්ට, අපේ ලාංකිකයන්ට, ජාත්‍යන්තරයට ගෙනියන්නට ඕන නම් අපිට කතා කරන්න. අපි එනවා ඔබ ළඟට ඔබගේ සාර්ථකත්වයට අත්ලක් වෙන්න ලංකාකාරයසම් YouTube එක ඔස්සේ අපි සූදානම් වෙනවා. ඉතින් එහෙමනම් අපිට ප්‍රාර්ථනා කරනවා ලස්සන දිනයක් ලස්සන දවසක් වේවා කියලා. අපි ගිහිල්ලා එන්න. ආයිබෝවන්.